ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ දනියා YT YouTube channel එකෙන් කොහොමද හරියටම ගේමින් ලෝගෝ එකක් හදාගන්නේ කියලා. එහෙම නැත්නම් ගේම් එකක සුපිරි ලෝගෝ එකක් හදාගන්නේ කියලා කොහොමද බලමු. මුලින්ම අපි Play Store එකට ගිහිල්ලා search කරගන්න ඕනේ eSport logo marker. eSport logo marker. ඉතින් අපි search bar එකට ගිහිල්ලා search කරගන්න ඕනේ eSport logo marker. logo marker. ඒකේ ඔයගොල්ලන්ට මේ වගේ ටිකක් වෙනවා logo marker ඇප් කියලා තුන්වෙනියට එක තියෙන ඔයගොල්ලෝ ෆෝන් එකේ කොහොම ඉදන්නේ ඉතින් ඒක මම දන්නේ නැහැ. ඉතින් අපි එහෙම ගියාට පස්සේ මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේන ඇති මම මේ ටච් කරන එක. ඉතින් ඒකේ ඔයගොල්ලන්ට පෙන්නනවා eSport logo marker මේ වගේ ඇප් එකක්. මෙන්න මේ ප්‍රොෆයිල් එක තමයි ඇප් එකට තියෙන්නේ. මේ ඇප් එක දාගන්න මම දාගෙන තින්නේ. ඒකින්ද අපි බලමු දැන් ඒකෙන් කොහොමද නිවැරදිව හදන්න කියලා ලෝගෝ එක. මුලින්ම අපි මේ ඇප් එක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. මම මේ පෙන්නන ඇප් එක ඔයගොල්ලන්ට පේනවනේ. ඒක දැන් සුදු පාටට වගේ තියෙන්නේ. ඒ ඇප් එක උඩ එකපාරට ටච් කරලා ඊට පස්සේ අපි ඒක ලොගින් වෙනවා. ඔයගොල්ලෝ නම දීලා හදාගන්න ඕනේ. ඉතින් ආවම පේන ඔයගොල්ලන්ට මේ වගේ ලෝගෝ නේම් දනියා YT මම ඒක ලෝගෝ නේම් එක දනියා YT කියලා දාලා තියෙනවා. හරි අපි බලමු මේ වගේ ඇඩ් එනවා. ඒක කට් කරගන්න ඕනේ. ඒ ඇඩ් එක කට් කරාට පස්සේ අපිට මෙතන එනවා උඩින්ම තියෙනවා edit කියලා බටන් එක. එන්න මේ edit. ඒ edit කියන එක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. edit කියන එකට පාරට ටච් කරාට පස්සේ මෙතන එනවා දනියා YT. ඔයගොල්ලන් පේනවනේ ඉතින් තමන්ට කැමති එකක් දාන්න බලන්න එක්සැම්පල් එකක් විදිහට පෙන්නන්න. ගේමින් කැපිටල් ලකුණු ගන්න ඔක්කොම ගේමින් කියලා. ගේම් ඔයගොල්ලන් පේනවා ඊට පස්සේ මෙතන මේ වගේ කන්ටිනියු බටන් එකක් තියෙනවා. කන්ටිනියු. ඉතින් කන්ටිනියු අන්න ඒක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. කන්ටිනියු එකපාරට දුන්නාට පස්සේ අපි ඔයගොල්ලන් පේනවා ගේමින්. මේ මෙතන පේනවා ඉතින් මේවල ඔයගොල්ලන්ට ගේමින් කියලා තමයි මේකෙන් තියෙන්නේ. කියන්නේ ලෝගෝ එකට කැමති එකක් ගේමින්. තේනවා ඉතින් ඔයගොල්ලන් මේ වගේ ඒක හදා ගන්න ඕනේ. මම දැන් එඩිට් එක ආයෙ මේව කරනවා. මට ඕනේ දනියා YT කියලා මගේ YouTube channel එකේ නමනේ. ඉතින් මම YouTube channel එක නම් මෙතන දනියා YT කියලා ගහනවා. ඊට පස්සේ මම කන්ටිනියු දුන්නා. ඔයගොල්ලන්ට පේන මේ වගේ ටිකක් කරලා ලෝඩින් වෙලා පොඩ්ඩක් අන්‍යකොස් වෙච්ච වෙන්නේ. වැඩි ගණන් ගන්න එපා. ප්‍රෝ එකක් නම් තියෙන උනාට ප්‍රෝ කියලා මේ කිසි ගතියක් නැහැ ඒකේ. ඊට පස්සේ අපි බලමු ඔයගොල්ලන් පුළුවන් වෙන කැමති කැටගරිස් වලින් ඔයගොල්ලන්ට මේකත් තෝරගන්න පුළුවන්. මෙතන තියෙනවා ඔයගොල්ලන් පේනවනේ all gun marks ඒ වගේ කැටගරිස් ගොඩක් තියෙනවා මෙතන. මේ බලන්න ඔයගොල්ලන්ගේ වගේ කැටගරිස් ගොඩක් තියෙනවා. human එකට ගිහින් බැලුවොත් ඉතින් අවුලක් නැහැ. අපි යන් all එකට. all එකේ ටිකක් හොඳ ඒවා තියෙනවා guys. gun එකට ගිහින් බැලුවොත් ඔයගොල්ලන්ට තියෙන්නේ gun scene තමයි තියෙන්නේ. ගන්න එකෙත් අවුලන්නේ හොඳ ඒවා තියෙනවා. අපි ගන්න එකේ තෝරගමු මේක. දනියා YT. මේ දින ඔයගොල්ලන් පේනවා. මේක උඩ එකපාරට ටච් කරන්න ඕනේ. එකපාරට ටච් කරාට පස්සේ එනවා අපිට අවුලක් නැහැ. ටච් කරලා පස්සේ ඇඩ් එකක් කෙනෙක් කට් කරගන්න බෑක් කරගන්න කියන්නේ. බෑක් කරගන්න. ඉතින් ඔයගොල්ලන් පේනවා මේකේ ලොකු පොඩි කරලා මේ පේනවා. ෆස්ට් එකෙන් අපි යන්න ඕනේ මෙතන තියෙනවා ටෙක්ස් කියලා එකක්. ඔයගොල්ලන් පේනවා මම ඊතලයෙන් පෙන්නන්නම්. ටෙක්ස්ට් කියන එක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. ටච් කරාට පස්සේ ඊට පස්සේ ආයෙ එන එකෙන් ටයිප් බෝඩ් එක. ටයිප් බෝඩ් එක මෙන්න මේක එකපාරක් උඩ ටච් කරගන්න ටයිප් බෝඩ් එක උඩ. ටයිප් බෝඩ් එක උඩ ටච් කරාට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට දනියා YT තමයි ඉන්නේ. ඒක අවුලක් නැහැ. ඒක කන්ටිනියු කරගන්න. ඊට පස්සේ ආයෙ මෙතනට එනවා අකුරු. ඒක අපි බලමු දැන්. ඒක උඩ එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ එනවා අකුරු ස්ටයිල් අපිට කැමති විදියකට. ඉතින් කොහොම එකක්ද ඉතින් ඔයගොල්ලන්ට ඕනේ කමෙන්ට් එකක් දාන්න පහලින්. මම නම් ඉතින් මට මේක මේ වගේව සෙට් වෙනවා. මම මේක තෝරගන්න. ඊට පස්සේ බෑක් කරන්න. ඒක තේරෙන ඊට පස්සේ යමු අපි කැමති කලර් එකක් දාගන්න අකුරු වලට. ඒ කැමති කලර් එක දාන්න මම ඊතන පෙන්නනවා. ඒක එකපාරක් උඩ ටච් කරන්න. ටච් කරලා පස්සේ ඔයගොල්ලන් පේනවනේ මේ වගේ ගොබ්බ පාටවල් ටිකක් එන්නේ. කොහෙන්ම ගැලපෙන්නේ නැති පාටවල් ටිකක් එන්නේ. මම ඒක සුදු පාට තෝරගන්නවා. ඊට පස්සේ ආයෙ යනවා අපි T+ කියලා තියෙන එතන
මෙතන T+ කියලා තියෙන එකට යනවා. ඒක උඩ එකපාරට ටච් කරගන්න මම කලින් වගේ එකපාරට ටච් කරගන්න ඕනේ. එකපාරට ටච් කරලා සයිස් එක තමයි ඉතින් අපිට මේ වගේ ලොකු සයිස් දාගන්න පුළුවන් අවුලක් නැහැ. ඔයාලට කැමති සයිස් එකක් දාගන්න. ඊට පස්සේ මෙතන AB කියලා තියෙනවා. ඒ කියන්නේ අකුරු වල ස්පේස් එක ඈඩ් කරලාද ලං කරලාද අන්න ඒක උඩ එකපාරට ටච් කරගන්න. පේනවනේ මේ වගේ අවුලක්ම නැහැ. මෙහෙම කරාම ඉතින් අවුලක් නැහැ. ධනිය වයිටි ඔය ගාඩ තිබ්බම ඇති. අපිට මෙතන ලොකු පොඩි කරගන්න පුළුවන්. මේ දෙක නම් ඉතින් ඔයගලන්ට ඕනෙම වෙන එකක්ම නැහැ. ඕනෙම වෙන්නේ නැහැ. ඒක අවුලක් නැහැ. හරි ඊට පස්සේ යමු මෙතන ආයි ඉතාලෙන් තියෙනවා ස්ටොක් කියලා. ස්ටොක් මම ඉතාලෙන් පෙන්නන අන්න ඒක උඩ එකපාරට ටච් කරගන්න. ටච් කරලා ඔයගලන්ට මේක පේනවා වටේ. ඒ කියන්නේ ධනිය වයිටි කියන එක වටේට. කළු පාටින් දැම්මා නම් ගාති. කළු පාට දැම්මා ඊට පස්සේ ආයි අවුට්ලයින් කියලා එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති ඒ ඇප් එකේ මට අවුට්ලයින් අන්න එක ටච් කරගන්න ඕනේ එකපාරක්. අවුට්ලයින් එක ටච් කරලා පස්සේ මේ වගේ ඉතින් එනවා අපි කැමති එකක් දාගන්න ඕනි. දාගමු මේ පාට හොරේ ඒ පාට දාගන්න අපි. ඊට පස්සේ මෙතන තියෙනවායි බෑග්ග්‍රවුන්ඩ් කියන එක උඩ එකපාරට ටච් කරන්න. බෑග්ග්‍රවුන්ඩ් එක තමයි අපිට වටින්නේ. බෑග්ග්‍රවුන්ඩ් එක ටච් කරාට පස්සේ ඉතින් අපිට එනවා මේ වගේ ඒවා. මේ වගේ කලර්ස් එන්නේ. හැබැයි මේකට ගියාම ඉතින් පේනවා ඔයගලන්ට. බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඉතින් කිසිම එකක් තියෙනවා. ඒ වුණාට මෙන්න මේ ඔයාලට පේනවා ඉතින් මම ඊතලෙන් දාන්න මෙන්න මේ කලර්ස් ටික තමයි දාගන්න ඕනේ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ බෑග්ග්‍රවුන්ඩ් එක දානවා මේ වගේ කලර්ස් ටිකක් දාන්න. ඒකේ ලයිට් ඒ වගේ කලර්ස් ටිකක් දාගන්න. ඒ කියන්නේ ලයිට් එකක් වගේ කලර්ස් ටික ඔයගොල්ලන්ට පේන පොඩක් ගතියට තියෙන ඒ ටික. අපි දාගමු මේ පාට ධනිය වයිටි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන ටික එකක් වගේ හරියක් තියෙනවා මෙතන. ඊතලෙ පෙන්නන්න. අන්න ඒක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ටික ලෝඩින් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ලෝඩින් වල පස්සේ ඇඩ් එකක් එනවා. ඒක ගණන් ගන්න එපා. හරි ඊට පස්සේ අපිට පේනවා ඇති මෙතන ඔප්ෂන්ස් තියෙනවා. Facebook, Instagram, download and author කියන එක ගියාම ඉතින් අපිට එන්නේ WhatsApp edit photo app එකෙන් වෙනවා. ඒක නැතුව මෙතන download කියන එක බලන්න ඕනේ. download කියන එක බලන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන download කියන එක උඩ එකපාරට ටච් කරගන්න. ටච් කරාට පස්සේ logo saving in photo gallery ඊට අපි dismiss කරන්න ඕනේ. හරි ඊට පස්සේ අපි බෑක් කරලා බලමු මේ ඇවිල්ලාද කියලා. gallery එකට ගිහිල්ලා අපි බලමු ඇවිල්ලාද කියලා. ඔව් ඉතින් ඔයගලන්ට පේනවා ඇවිල්ලා මේ වගේ ගැම්මට ඒවා හදාගන්න ඕන නම් ඉතින් ධනිය වයිටි කියලා වගේ හදාගන්න ඕන ඔයගොල්ලෝ. මේක බලලා හදාගන්න. ඔයගොල්ලෝ පේනවා නියමයට ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් හැමෝටම බයි බයි.